අද අපි කතා කරන්න යන්නේ වැදගත් මාතෘකාවක් ගැන. ප්‍රකාශ විද්‍යුත් ආචරණය. ෆිසික්ස් ගැන කතා කරන මයිත් එක්ක දැන් ඉන්නවා අයින්ස්ටයින් සර්. ආලෝකය හැදලා තියෙන්නේ කුඩා ශක්ති පැකට් වලින්. ඒවට කියනවා ෆෝටෝන කියලා. සර් දැන් ෆෝටෝන ගැන කතා කරා. ෆෝටෝන එකේ ශක්තිය වෙන්නේ hf. h කියන්නේ ප්ලාන්ක් නියතය, f කියන්නේ ෆෝටෝනේ සංඛ්‍යාව. ඒතර අපි දන්නවා අයින්ස්ටයින්ගේ සමීකරණය අනුව hf සමානයි 5 ධන චාලක ශක්තිය. 5 කියලා කියන්නේ කාර්යශීලී. කාර්යශීලී කියන්නේ ෆෝටෝනයක් ලෝහ පෘෂ්ඨය මත වැදිලා ඉලෙක්ට්‍රෝනයක් පිටවෙන්න තිබිය යුතු අවම ශක්තිය. ෆෝටෝන වලට ප්‍රමාණවත් තරම් ශක්තියක් තිබ්බොත් ඉලෙක්ට්‍රෝන පිට වෙනවා. ප්‍රමාණවත් තරම් ශක්තියක් තිබ්බේ නැත්නම් පාඩුම තමයි. මේ ලෝහ පෘෂ්ඨය නම් මෙතන එනවා ෆෝටෝනයක්. ෆෝටෝනේ ශක්තිය hf, කාර්යශීලීත්වය 5. මේ hf කියන ශක්තිය කාර්යශීලීත්වයට සමාන වුණොත් ඉලෙක්ට්‍රෝනයක් පිට වෙනවා. හැබැයි චාලක ශක්තියක් නැහැ. මොකද හේතුව සම්පූර්ණ ෆෝටෝනේ ශක්තියෙන් ඉලෙක්ට්‍රෝනේ පිට වෙන එක විතරයි වෙන්නේ. දැන් අපි බලමු ෆෝටෝනේ ශක්තිය කාර්යශීලීත්වයට වඩා වැඩි වුණොත් ෆෝටෝනේ ශක්තිය කාර්යශීලීත්වයට වඩා වැඩි වුණොත් මේකෙන් ඉලෙක්ට්‍රෝනයක් පිට වෙනවා. ඒ පිට වෙන ඉලෙක්ට්‍රෝනයට චාලක ශක්තියකුත් තියෙනවා.